මේ කාල සීමාවේ තුලා ලග්නෙමේ ඔබට ධනය පැත්තෙන් සුබයි. ධන ආකර්ෂණය ලැබෙන කාල සීමාව. තමන්ගේ කරන වැඩ කටයුතු වලින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ධනය ලැබෙන කාල සීමාවක්. ඒ රවි ග්‍රහතුමා එන්නේ 11 වෙනිට. මෙතනට තමයි රවි ග්‍රහතුමා එන්නේ. රවි ග්‍රහතුමා 11 වෙනිනේ ඉන්නවා කියන්නේ කෝටියක් දෝෂ භංග වෙනවා. මෙයා මෙතන බලවත් වෙලා තමයි ඉන්නේ. තමන්ගේම රාශිය ස්වක්ෂිෂ්ඨ බලයකින් තමයි ඉන්නේ. 11 වෙනි කියලා කියන්නේ රැකියාවෙන් එන ධනය ගැන කතා කරන ස්ථානයක්. ඔබ කරන රැකිරක්ෂා කටයුතු වලින් පවා ඔබට ධනය ආකර්ෂණය වෙන ගතියක් තමයි පෙන්වන්නේ. අර වෙනදාට වඩා අතිබීච දෝෂ ප්‍රශ්න ගැටලු ටික නැති වෙලා ගිහිල්ලා ඔබට මුදල් ප්‍රශ්න තිබුණා නම් මෙන්න මේ කාල සීමාවේ ඔබට ඒවා අවම කරගන්න පුළුවන් කාල සීමාවක් රවි ග්‍රහතුමා 11 වෙනිනේ ඉන්නවා කියලා කියන්නේ කෝටියක් දෝෂ භංග කරමින් තමයි මේ රවි ග්‍රහතුමා මේ 11 වෙනිනේ ඉන්නේ. තුලා ලග්න යෝගයේ 11 වෙනිද කියලා කියන්නේ බාධක ස්ථානයක්. මේ බාධක ස්ථානයක් වුණාට මෙතන අධිපතියා බාධක ස්ථාන අධිපතියා වුණාට ඔහු ඉන්නේ රවි ග්‍රහතුමා ඉන්නේ බලවත්ව තම ස්වක්ෂිෂ්ඨ බලයෙන් තමන්ගේ රාශිය බලවත්ලා ඉන්නවා. ඒ නිසා ඒ තියෙන ගැටලුව අවම වෙනවා. බුධ ග්‍රහතුමා ඉන්න ඔබේ කර්මස්ථානයේ 10 වෙන්නේ ගුරු ග්‍රහතුමාත් එක්ක. ගුරු ග්‍රහතුමා උච්ච බලයෙන් ඉන්නේ. බුධ ග්‍රහතුමා නම් සතුරු වෙලා තමයි මෙතන ඉන්නේ. බුධ සතුරුයි. ගුරු ග්‍රහතුමා උච්ච බල සහිතයි. ඒ විතරක් නෙවෙයි. මෙතන තවත් විශේෂ කාරණාවක් මෙතන සිදු වෙනවා. ඒ තමයි මේ 10 අධිපතියා. මේ 10 අධිපතියා ඔබේ ලග්න කුටුවේ තැන්පත් වෙනවා චන්ද්‍ර ග්‍රහතුමා. මෙන්න මේ පිළිටීමත් තුලා ලග්න හිමිවට සුවඵල ගෙන්නවා මේ රවි මාරුවත් එක්ක. channel එක අලුත් කරන නම් channel එක subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපුවම notification ඔබ ළඟටම ගෙන්ව ගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එක හොඳ නම් like එක comment එකක් දාලා වීඩියෝ එක share කරන්න. ඒ වගේම මගේ WhatsApp group එකට join වෙන්න කැමති කෙනා පහත description එකේ link එක තියෙනවා. මගේ WhatsApp group එකත් එක්ක අපිට join වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ගහ පිටිමත් තියෙන අවස්ථාවක තමයි රවි ග්‍රහතුමා මේ බාධක ස්ථානයේ වෙන මේ උපච ස්ථානයේට රවි ග්‍රහතුමා තැන්පත් වෙන්නේ. මම කලින් කිව්වා වගේ ඔබට ධනය පැත්තේ ඊටම සුවපලයි ධන ආකර්ෂණය ලැබෙන කාල සීමාව බවට පත් වෙනවා. තුලා ලග්නෙ ඔබට නීති ප්‍රශ්න තිබුණා. නීති ගැටලු තිබුණා. මෙන්න මේ කාල සීමාවේ ඒවා විසඳා ගන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා මේ රවි ග්‍රහතුමාගේ මාරු වීමත් එක්ක. ඒ වගේම තුලා ලග්නෙ ඔබට සතුරු කරදර නිමා වෙන කාල සීමාවක්. සතුරු පළවා හරින්න පුළුවන් කාල සීමාවක්. සතුරු බංග ස්ථාන කරන්න පුළුවන් කාල සීමාවක්. මම කලින් කිව්වා වගේ කෝටියක් දෝෂ භංග කරමින් තමයි රවි ග්‍රහතුමා ඔතන ඉන්නේ. හොඳටත් නරකටත් ගන්න පුළුවන් තැනක් තමයි මේ 11 වෙනි කියලා කියන්නේ. සතුරු කරදර නිමා වෙනවා. ඒ වගේම ඔබට මේ කාල සීමාවේ ඔබේ හිතේ තිබුණා නම් මෙන්න මේ දෙයක් මට කරගන්න ඕන. ගොඩාක් කාලයක් තිස්සේ ඔබට කරගන්න බැරුව දඟල තිබිච්ච දෙයක්. මට මෙන්න මේක කරගන්න ඕන. මේ දේ මට සාර්ථක කරගන්න ඕන කියලා ඔබ හිතේ තියාගෙන හිටියනම් ඒකට වෙලාව වෙනකම් බලන් හිටියනම් අන්න ඒකට වෙලාව තමයි මෙන්න මේ වෙලාව. රවි ග්‍රහතුමා 2026 අගෝස්තු මාසේ 17 වෙනිදා රවි ග්‍රහතුමා මාරු වෙන්නේ සිංහ රාශියට ස්වක්ෂිෂ්ඨ බලව. උපච ස්ථානයක් වෙන මේ 11 වෙනිදා කියන ස්ථානයට මේ කාල සීමාවේ ඔබේ බලාපොරොත්තුවක් තිබුණා මොන හරි දෙයක් ඒක සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක් තුලා ලග්නෙමේ ඔබට. ඒ වගේම තුලා ලග්නෙමේ ඔබට යම්කිසි රෝග පීඩාවක් තිබුණා නම් දීර්ඝ කාලයක් පවතින රෝග පීඩාවක් තිබුණා නම් මෙන්න මේ කාල සීමාවේ යම්කිසි රෝගයකින් ඔබ තැවිච්ච කෙනෙක් නම් මෙන්න මේ කාල සීමාවේ ඔබට ඒවා පහව යන කාල සීමාවක්. ඒ වගේම ඒවට නිවැරදි ප්‍රතිකාර කළොත් එහෙම සුවාතට හැරෙන කාල සීමාව බවට පත් වෙනවා මේ කාල සීමාවේ. ඒ වගේම තමයි අමනුෂ්‍ය දෝෂ. ඔය යක්ෂ පෙරේත කුම්බාණ්ඩ පිසාච බහිරව භූත වගේ දෝෂ ඔබට තිබුණා නම් මෙන්න මේ කාල සීමාව ඒවා පහව යන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සමාජ ආකර්ෂණය, සමාජයේ පිළිගැනීම බහුල වෙන්න පුළුවන් කාල සීමාවක්. ඔබ යන එන තැන ඔබට ආකර්ෂණය ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මිත්‍ර ඇසුර ලැබෙනවා. ඒ සාමාන්‍ය මිත්‍ර ඇසුරක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි කියන්නේ ටිකක් හයියක් තියන අය කියලා කියන්නේ. ධනෙන්, බලෙන් ටිකක් හයියක් තියන අයව ඔබට මේ කාල සීමාවේ ඔබේ ඇසුරට හමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කරන තුලා ලග්නෙ මේක නම් මෙන්න මේ කාල සීමාවේ ඔබට සුවඵල ගෙනෙනවා. ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබේ ලග්නාධිපතියා පළවෙනි කුරුට අධිපති ලග්නාධිපති සිකුරු ග්‍රහතුමා මේ දවස්වල ඉන්නේ ඔබේ 9 වෙන්නේ නීච බල සහිතයි. සිකුරු ග්‍රහතුමා 9 වෙන්නේ තැන්පත් වීම ඉතාමත් සුබයි. නීච බල වෙච්ච නිසා ආගම දහමට තියෙන නැඹුරුතාවය ටිකක් අඩු වෙලා ලෞකික පැත්තට වැඩිපුර ඔබ
වැඩ කරන්න පුළුවන්. ඔබ ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා මේ කාල සීමාවේ.